වර්ධනය වන අඛණ්ඩ ගැටුම් මැද්දේ පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් මගින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා ආසිෆ් කියා සිටි ගත වූ දිනේ සිට සිදු කරන ප්‍රහාර මැද්දේ විවෘත යුද්ධයක් ප්‍රකාශයට පත් කළ බවයි. මේ සමග ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන නගර ගණනාවක තාලිබාන් ඉලක්ක වෙත ගත වූ දිනේ රාත්‍රියේ සිට බෝම්බ හෙළමින් පවතින බවයි ප්‍රකාශ කළේ. ගත වූ සතියේ එල්ල කළ පාකිස්තාන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඇෆ්ගනිස්තානයේ ඊයේ පස්වරුවේ සිට පාකිස්තානය වෙත ප්‍රහාර ආරම්භ තිබුණා. මේ සමග අඛණ්ඩ ගැටුම් වර්ධනය වෙමින් ඇති අතර දේශ සීමාවේ ස්ථාන රැසක තාලිබාන් බොරපළ මූලස්ථාන සහ හමුදා ආයුධ කපඩා වෙත ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර එල්ල කරමින් ඇති බවයි පාකිස්තාන රජය නිවේදනය කළේ. මේ සමග දෙපාර්ශ්වයම දැඩි හානි වාර්තා කරමින් සිටින අතර මේ ජාත්‍යන්තරයේ නවතම යුද්ධයක් ලෙසද නම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා ආසිෆ් කියා සිටි සිය රාජ්‍ය ඉවසීම අවසන්ව ඇති බවයි. පාකිස්තානයේ අභ්‍යන්තරයේ ප්‍රහාර සිදු කරන සන්නද්ධ කණ්ඩායම් වෙත කාබුල් පාලනය පහසුකම් සපයන බවට ඉස්ලාමාබාද් පාලනය චෝදනා කරන අතර ගත වූ වසරේදීත් මේ හේතුවෙන් දෙරට අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා. මේ සමග කිලෝමීටර 2600ක දේශ සීමා කලාපය තුළ දැවැන්ත මට්ටමේ අවදානමක් වර්ධනය කරමින් ඇති අතර මේ සම්බන්ධ චෝදනා තාලිබාන් සංවිධානය විසින් බැහැර කර තිබුණා. තාලිබාන් ප්‍රකාශක සබුහ්ලා මුජාහිඩ් මාධ්‍ය වෙත පැවසුවේ මෙහිදී පාකිස්තාන හමුදා කාබුල් පක්ටියා සහ කන්දහාර් ප්‍රදේශ වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව. මේ සමග කාබුල් අගනුවර කලාපයේ දැවැන්ත ගින්නක්ද හටගෙන ඇති අතර දේශ සීමාව ආසන්නයේද නවතම හානි වාර්තා කරමින් ඇති බවයි පවසා තිබුණේ. මෙහිදී නිකුත් කර පැවති තවත් වීඩියෝවක් මගින් ගොඩනැගිල්ලක ගින්නක් දැකගත හැකි වූ අතර මෙය පක්ටියා පළාතේ තාලිබාන් මූලස්ථානයේ බවයි දැනුම් දී ඇත්තේ. මේ අතර ඇෆ්ගනිස්තානයේ ඉලක්කවලට එරෙහිව පාකිස්තාන ප්‍රහාර අඛණ්ඩව සිදු කරන බව පාකිස්තාන රජයේ ප්‍රකාශක මොෂාරෆ් සයිඩ් සඳහන් කළා. සිය රාජ්‍යයට එරෙහිව අවදානම් නවතා දමන තුරු මෙම ප්‍රහාර අඛණ්ඩව සිදු කරන බවයි පවසා තිබුණේ. රොයිටර් පුවත් සේවයේ නවතම වාර්තාවකින් කියා සිටි කාබුල්හි විශාල පිපිරීම් සහ ජෙට් යානාවල ශබ්ද සමග ගිලන් රථ සයිරන් ශබ්ද නාද වෙමින් ඇති බවයි. මේ දක්වා පැය කිහිපයක ගැටුම තුළ ඇෆ්ගන් තාලිබාන් සමාජිකයන් 133 දෙනෙකු මරණයට පත්ව 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් මෝරපල 27ක් වනසා දමමින් තවත් කිහිපයක් පාකිස්තාන හමුදා අත්කරගත් බවත් හෙළි කර තිබෙනවා. මේ අතර තාලිබාන් ප්‍රකාශක සබුහුල්ලා මුජාහිඩ් පැවසුවේ නන්ගර්හාර් පළාත වෙත සිය හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පාකිස්තාන හමුදා සමාජිකයන් 55 දෙනෙකු මිය ගිය බවයි. මෙහිදී පාකිස්තාන මුරපොළවල් 19ක් අත්කර ගැනීමට සමත් වූ අතර ගැටුමේදී තාලිබාන් සමාජිකයන් 8 දෙනෙකු මරණයට පත්ව 11 දෙනෙකු තුවාල ලැබූ බවද පවසා තිබුණා. නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ටෙහෙරකී තාලිබාන් හෙවත් පාකිස්තාන තාලිබාන් කඳුරු ඉලක්ක කර ගනිමින් එල්ල කළ පාකිස්තාන ප්‍රහාරවලින් පසුවයි මෙම ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වී තිබුණේ. මෙම ප්‍රහාරවලින් සිවිල් වැසියන් 13 දෙනෙකු මරණයට පත් වූ බවට ඇෆ්ගනිස්තානය චෝදනා කළ අතර මේ සඳහා පරිගැනීමේ ප්‍රහාරයක් සිදු කරන බවයි සපත කර තිබුණේ. මේ අතර ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන බක්තාර් කියා සිටි වඩාත් විනාශකාරී පරිගැනීමේ ප්‍රහාරයක් සඳහා තාලිබාන් සංවිධානය සූදානම් වෙමින් සිටින බවයි. මේ සඳහා මරාගෙන වැරෙන ප්‍රහාරකයන්ගේ බලයන්යක් සූදානම් කරමින් සිටින අතර මේ සමග පාකිස්තානයට එරෙහි යුද්ධයකට තමන්ද සූදානම් බවයි දැනුම් දී තිබුණේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.